ලංකාවේ නිලි රචන ලෙස හඳුන්වපු මාලනිය ඊ අපේ අතරින් නික්ම ගියා. ඇය ගැන විවිධ කතාබහක් මේ විදි සමාජය තුළ ගොඩනැගිලා තියෙනවා. ඇය මම හිතන්නේ වසර 60කට ආසන්න කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රය තුළ රංගපෑම් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඇය විවිධ සම්මානවත් පාත්‍ර වෙලා තියෙනවා. චිත්‍රපට 150කට වැඩිය අධික ප්‍රමාණයක් තිස්සේ ඇය රංගනයෙන් දායකත්වය ලබා දීලා තියෙනවා. ඇය පිළිබඳව සෑහෙන කතාබහක් මේ වෙද්දි සමාජය තුළ ඇති වෙලා තියෙනවා. ඇයගේ රංගන ජීවිතය, ඒ වගේම ඇයගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව ලොකු කතාබහක් මේ වෙද්දි සමාජය තුළ තියෙනවා. මම හිතන්නේ ඇයත් එක්කම අපේ එක්තරා යුගයක් නිමා වුණා කියලා. ඇය එක්තරා යුගයක් හැදුවා. මම හිතන්නේ අපි මේ පිළිබඳව පොඩි කතාබහක් කරලා බලමු අපිට දැනෙන අවංක අදහස් ඇය පිළිබඳව. මං හිතන්නේ මාල්නී මහත්මිය ගැන කතා කරොත් එහෙම අපි තරුණයන් වශයෙන් අපේ තරුණ කාලය සහ අපේ කුඩා කාලය තුල ගත්තාම මේ කාල සීමා දෙක තුලම ඇය ඉතා ජනප්‍රිය නිළියක්. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මගේ මතකය අවදි කරොත් එහෙම මගේ කුඩා කාලය සම්බන්ධව කතා කරොත් එහෙම බහුලව අපේ අම්මලා තාත්තලා සීයලා අපේ සිබ්බ පරම්පරාව හිටපු හැමෝම ගොඩක් වෙලාවට මේ මාල්නී විජේ යුගය ගැන කතා කරනවා. ගාමිණී මාල්නී යුගය ගැන කතා කරනවා. මෙවැනි යුග ගණනාවක් ගැන කතා කරා. ඉතින් මගේ පොඩි මතකයක් ගැන කතා කරොත් මම ඇයගේ රසිකයෙක් බවට පත් වෙන්නේ මේ මම කියවුව නවකතාවක් දන්නේ නැති බැද්දේගම කියලා. ඉතින් ඒ නවකතාවේ කියවුවෙන් පස්සේ ඒ කාලෙ වෙද්දි අපේ සීයා සෑහෙන ඔය ෆිල්ම්ස් එහෙම බලන අපේ ගෙදර තිබ්බ සීයාගේ මේ අර සුදු කළු ටීවී එකක්. ඒකේ තමයි සීයා වැඩිපුර ඒකෙන් තමයි ඔය ටීවී එහෙම බලන්නේ. ඉතින් සීයාකෝ ඔකට සම්බන්ධව මේ ෆිල්ම් එකකුත් තියෙන එහෙම කිව්වන් පස්සේ අපි ඉතින් ඔය ෆිල්ම් එක බැලුවා. බැද්දේගම. අන්න එතනින් තමයි මම මේ රසිකයෙක් බවට පත් වුණේ මේ මාල්නීගේ. එතකොට මම හිතන විදිහට ඇයගේ තියෙන විශේෂත්වය දැන් අපි ගත්තොත් එහෙම අපි හැමෝම මේ වෙද්දි මේ කාලවකවානු තුළ වැඩිපුර භාවිත වෙච්ච වචනයක් තමයි මේ නිලි රාජිනිය නැත්නම් රැජින කියන එක. එතකොට ඒකට මම හිතන විදිහට මේ තරුණෙක් වශයෙන් මට පෙනෙන කාරණාව තමයි මේ ඇය අපි කියන යුගයක් ඇය නිර්මාණය කරා කියලා. ඇය යුගයක් නෙමෙයි ඒ යුගයේ තුලත් තව යුග ගණනාවක් වෙනින් වශයෙන් වෙනස් කරා. මොකද අපි ගත්තොත් එහෙම ඇයගේ ආරම්භයත් එක්ක ගත්තන් පස්සේ මේ වෙද්දි ඒ යුගයන් වල පිරිමි පාර්ශ්වය කියන්නේ නළුවන් කියන පිරිස වරින් වර වෙනස් වුණා. හැබැයි මේ කාල සීමාව තුළම ඇය එක දිගට ඒ හැම චිත්‍රපටයකම ප්‍රධාන නිලියගේ චරිතයට රඟපෑවා. අපි අපේ සියලාචල කියන විදිහට ගාමිණී මාල්නී යුගයක් තිබ්බා. විජේ මාල්නී යුගයක් තිබ්බා. ජීවන් මාල්නී යුගයක් තිබ්බා. ඊට පස්සේ සනත් මාල්නී යුගයක් තිබ්බා. මේ වගේ යුග ගණනාවක් අර ප්‍රධාන යුගය තුල ඇය නිර්මාණය කරා. ඉතින් මම හිතන්නේ අර නිලි රාජිනිය කියන වචනය නැත්තම් ඒක ඇයට ඒ නාමය ලැබෙන්න හේතුව මේ සෑම කාලවකවානුව තුළම ඒ කියන්නේ තාක්ෂණය අලුත් වුණත් ඒ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ වෙනසක් ඇති වුණත් ඒ සියල්ලම ඇය ඇඩප්ට් කරගෙන ඇය තවමත් අවසානයේ දක්වාම ඇය හැම එකම ප්‍රධාන චරිතය සහ ඒ කියන එයාගේ තියෙන මූලිකත්වයේ කේන්ද්‍රයේ තිබ්බා. ඉතින් මම හිතන්නේ මේ කාරණා සියල්ලටම හේතුව ඇයගේ සහජ දක්ෂතාවය සහ ඇය හැම වෙලාවම අධ්‍යයනය කරා ඉගෙන ගත්තා සහ අලුත් කට්ටියත් එක්ක කටයුතු කරා. මේවත් එක්ක තමයි මම හිතන්නේ මේ දේ ආවේ සහ අපිත් සෑහෙන ඇලුම් කරා ඇයගේ රංගනයට. මොකද අර තරුණ වයසේ හිටපු නිලියකගේ සිට අම්මාගේ චරිතය ආච්චිගේ චරිතය දක්වා චරිත අපි ඇයගෙන් දැක්කා. ඒවා ඇය ආරෝපණය කරගෙන ඉතාමත් හොඳින් රඟ දැක්වුවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි හේතුව සහ අපි වගේ තරුණ පරම්පරාවත් ඇයට එච්චර ආකර්ෂණීය වෙන්න සහ ඇලුම් කරන්න හේතුව වෙන්නේ මම හිතන්නේ ඇයගේ රංගනය සහ ඇය දැක්ුවේ දක්ෂතාවය කියලා තමයි මම හිතන්නේ. දැන් ওই බැද්දේගම චිත්‍රපටය තියෙනවනේ. දැන් බැද්දේගම ගැන කතා කරන නිසා දැන් බැද්දේගම කරන්නේ ලෙස්ටර් ජේම්ස් පිරිස් තමයි කරන්නේ. ඒතර ඒ වෙනකොට ඇත්තටම මාල්නී ෆොන්සේකා හිටියේ ජනප්‍රිය ධාරාවේ තමයි ගොඩක් සිනමා කෘතිවල හිටියේ. නමුත් ඇත්තටම මේ ලෙස්ටර් පතිරාජ වගේ අධ්‍යක්ෂකවරු දැනගන්නවා මේ ඇයගේ තියෙන ප්‍රතිභාව කොතරම්ද කියන එක දැනගන්න. ඒක නිසා තමයි නැත්තම් ඔය සම්මානීය අධ්‍යක්ෂකවරුන්ගේ චිත්‍රපටයකට යන්න ටිකක් ලේසි නෑ. දැන් අපි ස්වර්ණා ගත්තොත් ස්වර්ණා ගොඩක් වෙලාවට වාණිජ ධාරාවේ චිත්‍රපටවල නැහැ. ගොඩක් ඉන්නේ එයා ඉන්නේ මේ ආර්ට් හවුස් සිනමාවේ. ඒ කියන්නේ කලාකාර සිනමාව කියන එකේ තමයි එයා ඉන්නේ. නමුත් දැන් මාල්නී ගත්තොත් ඊට වඩා වෙනස්. එයා ජනප්‍රිය ධාරාවේ ඉඳලා එයාට පුළුවන් වෙනවා ලෙස්ටර්ගේ චිත්‍රපටවලත් රඟපාන්න. එයාට පතිරාජගේ චිත්‍රපටවලත් රඟපාන්න පුළුවන්. ඒ වගේ එයා ඒ වගේම යසපාලිත නායකකාරගේ තාම ජනප්‍රිය ලංකාවේ අති විශාල ලෙස ජනප්‍රිය වෙච්ච ජනප්‍රිය ධාරාවේ සිනමාවෙත් ඉන්නවා. ඉතින් ඒ වගේ හරි වේ. අධ්‍යක්ෂකවරුන් ගණනාවක් තුල විවිධාකාරී අධ්‍යක්ෂකවරුන්ගේ එක්ක එයා වැඩ කරලා තිනවා. ඒ වගේම එයා මේ ඒ චරිතවලට ගැලපෙන්න
එයා රංගපාලා තියෙනවා. ඉතින් අවසානයේ වෙනකොට එයා ඇත්තටම ප්‍රසන්න විතානගීත් එක්කත් රංගපානවා. මේ ප්‍රසන්න විතානගේ ආකාශ කුසුම් එකේ ඇයට ඇත්තටම විශිෂ්ට රංගනයක් ඒකේ සිද්ධ කරනවා. එයාට මම හිතන්නේ ආසියා විශිෂ්ටතම සම්මානයක් එයාට හම්බ වෙනවා. ඒකට මේ ඒ වගේ යා මේ හැම තැනම මේ කියන්නේ මේ සිනමාව කියන්නේ ඇත්තටම මේ අර සමහරව හිතනවා මේක නිකන් අර මේ කලාගාර සිනමාව විතරක් නෙවෙයි. නමුත් සිනමාව පවතින්නේ ඇත්තටම මේ හැම මේ ශ්‍රේෂ්ඨයක්ම එක්කහුයි. මේ කියන්නේ ජනප්‍රිය සිනමාව හරහා තමයි ඇත්තටම වැඩිපුරම මේ සිනමාව පවතින්නේ. කියන්නේ මේ සිනමාව කියන්නේ ඇත්තටම මේක මොකක්ද මේ ව්‍යාපාරයක් නෙමෙයි. මේක පවතින මේ සිනමාකෘති අවශ්‍යයි. ඉතින් මේ සිනමාව අවුරුදු 1947 ඉඳන් ලංකාවේ සිනමාව පවතින්න පුළුවන් වුණේ ඇත්තටම මේ නළු නිලියන් අධ්‍යක්ෂකවරුන් ඇතුළේ මේ ජනප්‍රිය සහ කලාකාර සිනමාව ඇතුළේ කරපු වික්‍රමය නිසා. ඒකට ඒක හරහා තමයි මේ සිනමා ශාලාපාව පැවතුනේ. ඉතින් ඒකට මම හිතන්නේ ඇය සෑහෙන කාලයක් දායක වෙලා තියෙනවා. ඉතින් මට අර ගොඩක් වෙලාට හිතෙන එක තමයි ඇය අර දැන් අද නම් ඇත්තටම කාන්තාවන් එතකොට විවිධ වේශන රූපන ශිල්පීන්ගෙන් නැත්නම් මේකප් ආටිස්ට්ලාගෙන් හැඩ වෙච්ච කාන්තාවන් ඕන තරම් අපිට දකින්න පුළුවන් අද. ඉතින් අන්තර්ජාලයෙන් හරි එහෙම විවිධ රටවල් හරි. නමුත් එදා එහෙම හැකියාවක් නෑ ඇත්තටම. ඒකට මට නිකන් හිතෙනවා ඒ කාලේ එතන පුදුමාකාර විදිහට මේ මාල්ලේ ජනප්‍රිය වෙන්නේ නැති කියලා මේ මොකද අර පුළුල් තිරේ විතරයි ඇයව දකින්න ලැබෙන්නේ. ඉතින් ඒක මේ මම හිතන්නේ මාල්ලේ සෑහෙන්න ජනප්‍රිය වෙලා තියෙනවා විතරක් නෙවෙයි මේ සෑහෙන්න කාලයක් මේ ජනප්‍රියත්වය රඳවාගෙන තියෙනවා හැම පැත්තෙම. දැන් පතිරාජගේ බඹරුව වෙච්ච චිත්‍රපටයේ හෙලන්ගේ චරිතය ඉතාම විශිෂ්ට රංගනයක් කරන්නේ. ඒතර ඇත්තටම විජය කුමාරතුංගත් ඒකෙදී ඇත්තටම විශිෂ්ටම රංගනයක් කරනවා මේ. ඒතර ඒ දෙන්න අතර තියෙන රංගනය සහ ඒ දේශපාලන අදහසටත් ගැලපෙන්නේ. ඉතින් මාල්නීට එහෙම ලොකු දේශපාලන අදහසක් තිබ්බ කෙනෙක් නෙමෙයි. නමුත් එයාට පුළුවන් වෙලා තිබුණේ මේ පතිරාජගේ තිබ්බ දේශපාලන අදහස ඒ චිත්‍රපටයේ මේ හසු කරගන්න. හසු කරන්නේ ඉතාම සුමට විදිහට රංගපෑම කරනවා මේ තරුණියක් විදිහට මේ ඒ ප්‍රදේශයේ ඉන්න තරුණියක් විදිහට ඉතාම මේ කෙලිලොල් තරුණියක් විදිහට ඒ ප්‍රජාවට ප්‍රජාවේ ලක්ෂණ විදහාපාලා ඒක ලස්සනට කරනවා. ඒ වගේ තමයි වැද්දේකම ගත්තොත් ඒක හාත්පසින්ම වෙනස් ප්‍රදේශයක හාත්පසින්ම වෙනස් විදිහට රංගපාන්නේ. ඒකට ඒකෙත් විජේ සහ මාල්නී ඉන්නේ. නමුත් මේ ඒකෙත් ලෙස්ටර් ඉතාම හොඳට එයා මෙහෙवलක් තියෙනවා. මේ හොඳට රංගපාලා තියෙනවා ඒ චිත්‍රපටයේ. ඉතින් ඕක තමයි මම දකින්නේ එයාගේ මෙයා කාලයක් තිස්සේ අවුරුදු 60ක් තිස්සේ එයා මේ අර නිවෙන්නේ නැතුව ඉන්නවා ඇත්තටම. සෑහෙන දුරක් යනවා මේ දැන් අපි ගත්තොත් ඇත්තටම අර මම දැක්ක රවින්ද්‍ර කන්දිනිය කියනවා මේ අර අපි ඉන්දියාවේ පවා සමහර වෙලාවට ඇත්තටම මේ අර නිලියන්ගේ අර ක්වීන් කියන එක වෙනස් වෙනවා කියලා කියන්නේ. හැම වෙලාවෙම මේ තරුණ වයස අවුරුදු 37 40 45 යනකොට නැත්නම් 35 40 යනකොට එයා ඉවත් වෙනවා කියලා. නමුත් මෙයාට පුළුවන් වෙලා තියෙනවා මේ අතන දිගටම මේකේ රැඳෙන්න. මේ එයා තමයි ප්‍රධානම චරිතය විදිහට රැඳෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ ඔය විජයත් එක්ක විශේෂයෙන් ජනප්‍රිය සිනමා තුෂාර චිත්‍රපටි එහෙම රංගපාලා තියෙනවා. ඒවා බොහොම සරල ජනප්‍රිය රංගනයන්. ඒවා තාම ජනප්‍රිය වෙලා මේ කියන්නේ තාම ජනප්‍රියත්වයටපත් වෙලා එයාත් එක්ක බැඳිච්ච කටහඬවල් පවා තියෙනවා. දැන් ඇන්ජලින් සුජාත අත්තනායක එයාත් එක්කම බැඳිච්ච කටහඬවල ඒවා සෑහෙන ජනප්‍රිය වෙච්ච චිත්‍රපට. ඉතින් එක එක්තරා කාලයක් ඒ කියන්නේ ළමා 65 ඉඳන් ලංකාවේ 80 දශකයේ වෙනකන් සිනමාවේ තාම විශාල ජනප්‍රියත්වයක් ඇයට ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ ජනප්‍රියත්වය ඇතුළෙම අර කලාකාර සිනමාවේ තියෙන විශිෂ්ට රංගනයන්ුත් ඇය අතරින් පතර අපිට පෙන්වනවා. ඒක තමයි මම හිතන්නේ අර නිලියක්ගේ තියෙන දක්ෂකම. ඒක මම හිතන්නේ ඇය පෙන්නලා තියෙනවා. මම හිතන්නේ මේ මාල්නී ෆොන්සේකා කියන චරිතය අපේ අම්මලගේ විලාසිතාවලට පවා සෑහෙන බලපෑමක් කළා ඒ දවස්වල. මේ වෙද්දී අපි අපේ තරුණ පරම්පරාව කළුසුදු චිත්‍රපටි බලන්නේ නැති තැනකටපත් වෙලා තියෙනවා. යාලා මේ තියෙන මේ ජෙනරේෂන් එකේ කට්ටිය දැන් යන චිත්‍රපටි තමයි ගොඩක් දුරට බලන්නේ. හැබැයි මාල්නී ෆොන්සේකා කියන චරිතය රඟපාන චිත්‍රපටි බලන්න උනන්දුවක් තියෙනවා අපේ පරම්පරාව පවා. මම හිතන්නේ විලාසිතා පවා දැනුත් නැවත නැවත එන මට්ටමක තියෙනවා. මම හිතන්නේ තරුණියක් විදිහට ඔයාට කොහොමද ඒව දැනෙන්නේ? මම මුලින්ම මාල්නී ෆොන්සේකා මහත්මියගේ කියන්නේ මම ගොඩක්ම ආස කරපු චරිතයක් තමයි ආකාශ කුසුම් චිත්‍රපටයේ අය රඟපෑවා. සන්ධ්‍යාරාණි කියන නිලියකගේ චරිතය තමයි අය පණ පෙන්වන්නේ. ඉතින් එතකොට මම හිතනවා ඇයගේ ජීවිත කතාව හා සමාන කතාවකට තමයි අය පණ පෙන්වෙන්නේ. එතකොට එයාට තිබ්බ ලොකු ශක්තියක්. ගොඩක්ම අපි දන්නවා ආකාශ කුසුම් චිත්‍රපටයේ තියෙන ගොඩක්ම ගැහැණුන්ගේ එක අපි සමාජයේ යට වෙලා තියෙන හැංගිලා තියෙන දුක් වේදනාවන් තමයි මේ චිත්‍රපටයේ තිබෙන්නේ.
මම හිතනවා මානි ෆොන්සේක මහත්මියට තිබ්බ ලොකු ශක්තියක්. ඒ චරිතයට හොඳ උපරිම එයාගේ සලතාවේ දක්ෂතාවය පෙන්වලා ඒ චරිතයට පන් දෙන්න. ඉතින් ඇත්තටම එයා ලොකු සාධාරණයක් කරා ඒගේ චරිතයට. ඒකත් එක්ක තමයි මගේ එකම මතකයේ තියෙන්නේ මානි ෆොන්සේක මහත්මිය කියලා කිව්වම මම ඉක්මනටම දිව යන්නේ ඒ චරිතය. ඒ මතකයට තමයි ගොඩක් මම යන්නේ. මම තමයි යක් පොඩි ඒ චරිත ඒ කියන්නේ ෆිල්ම් එක බලන කාලේ එතකොට ඉතින් මට අතර මෙන්නේ මේ මතකය තමයි. දැන් මේ ඔය ආකාශ කුසුම් එකේ රංගනය ගත්තහම මේ ඒක ඇත්තටම මේ එයාගේ විශිෂ්ට රංගනයක්. මොකද ඇත්තටම ඒකේ අපි කතා කරනවා මේ අපිට පේන නිලියන් කියලා අපිට පේනවනේ. ඒතර ඒ අය අපේ සමාජයේ හිතන් ඉන්නේ තාම සුව පහසු තාම කියන්නේ තාම සුන්දර තාම නිදහස්කාමී ජීවිත ගත කරන ලොකු විලාසිතා කරන කණ්ඩායමක් විදිහට. නමුත් ඊට වඩා ඒක යට තියෙන ඒ අයගේ තියෙන දුක් වේදනාවන්. ඕගේ චිත්‍රපට ගොඩක් සමහර හැදිලා තියෙනවා විශේෂයෙන් ඔය සමහර නිලියන් ගැන. නමුත් මෙතන සෑහෙන සාකච්ඡා කරනවා මේ එවැනි ප්‍රධාන චරිත රංගපාපු ප්‍රධාන මිනිසුන්ගේ ආදරය දිනාගත්ත නිලියෙක්ගේ අවසාන කාලයේ කොතරම් දුක්ඛදායකද කියන එක ගැන නිලියෙක්ගේ තියෙන වේදනාව. ඒ කියන්නේ සමහරකට ඒව හේතු වෙන්නේ මේ ශාස්ත්‍රීය රැඳීම නිසා වෙන්න පුළුවන්. ඒ වගේ දුක් විඳින්න වෙන්නේ. ඒතකොට එවැනි අර කතාවක්. ඒ කියන්නේ අපිට පේන දේ නෙමෙයි ඇතුලේ තියෙනවා කොහොමද මේ ඒ අයගේ ජීවිතවල තියෙන මේ ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්න Tamanටත් තියෙන වෙලාවක ඒ වගේ චරිතයක් ධෛර්ය සම්පන්නව රංගපෑම තමයි එතන තියෙන්නේ. ඉතින් ඒ වගේ මම කියන්නේ දැන් එයා දැන් අපි ගත්තොත් චිත්‍රපට ගත්තොත් එයා ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටවල ඇත්තටම අපිට පේන්නේ නැති ඒ කියන්නේ පේන ලෝකයක්. ඒ කියන්නේ අපි කියමු දැන් ඒ කියන්නේ මිනිස්සුන්ගේ තියෙන සුන්දරම දේවල් තමයි ඒ වැඩි. දැන් තුෂාරා ගත්තොත් ඒකේ තියෙන ඉතාම සුන්දර කතාවක්. ඒ කියන්නේ ඒව ගැන එයා මුලින් ඉඳන් කරපු චිත්‍රපටවල තියෙනවා මේ කියන්නේ සුන්දර ප්‍රේමවන්තියෙක්ගේ භූමිකාව. ඒවා ඉතාම මේ ජනප්‍රියත්වයට පත් වුණා. නමුත් එයා මේ ඔය කලාකාර සිනමාව ඇතුලේ එයාගේ දැන් ඔය කිව්වා වගේ දැන් එයා මුලින්ම බැද්දේගම ගත්තොත් තාම ග්‍රාමීය කාන්තාවගේ මේ ඔය දුක් වේදනා තියෙනවා එතන. ඒ දුක් වේදනා එයා නිරූපණය කරනවා. එතකොට දැන් මමරවිත් එකේ ගත්තොත් එතන එයා කොච්චර නිදහසේ හිටපු කෙනෙක්ද ඊට පස්සේ එයාට ඇති වෙන කම්පනිය ඊට පස්සේ එයාට ඒ බීබ් මහත්තයාගෙන් ඇති වෙන ප්‍රශ්න සහ මේ විශේෂයෙන් ඒක චිත්‍රපටයේ හැටියට ප්‍රාග්ධනයෙන් ඇති වෙන ඒ ප්‍රාග්ධනයේ පැමිණීම නිසා ඇති වෙන මේ වාමාංශික අදහසින් ගත්තොත් එතන ප්‍රාග්ධනයේ පැමිණීමෙන් ඒ ස්ත්‍රීන්ට වෙන ප්‍රශ්න ගණනාවක් ඒ වේදනාවන් එතන තියෙනවා. ඒ වගේ මම කියන්නේ යා සාමාන්‍ය කාන්තාවකගේ දුක් වේදනාවන් වල ඉඳලා ඉතින් එයා අවසානයේ යාගේ චරිතය ගේනවා මේ එයා වගේම ප්‍රධාන මේ කියන්නේ නිලියන් ඉතින් සමාජයේ හිතන කියන්නේ මේ අය තාම මේ සුන්දරව ජීවත් වෙනවා කියලා හිතන අයගේ වේදනාවන් පවා ඒ නියෝජනය කරනවා. ඉතින් මම හිතන්නේ ඒක ඉතාම විශිෂ්ට එකක් ඒ වගේ පරාසයක රංගපාන එක. මම හිතන්නේ එහෙම මේ ලංකාවේ එහෙම නිලියක් ඉන්නවා කියලා එවැනි පරාසයක වැඩ කරපු. එතකොට ඒක ලේසි නැහැ. ඒ වගේ අර වෙනස් වෙවි වැඩ කරන්න එක එක අයගේ. ඒතකොට අපිට ගොඩාක් ලේසි අර රංගනය කරන්න තියෙන තැන රංගපාන. ඒ කියන්නේ අපේ වේදනාව දුක ඒවා රංගපාන ලේසි. නමුත් අර ජනප්‍රිය වෙලා ජනප්‍රිය ධාරාවක ඉඳගෙන ඒ වගේ අර නැටුම් ගැයුම් එක්ක තියෙන රංගපෑමුත් කරන ගමන් ඊට පස්සේ වෙන විවිධ වෙනස් චරිතවලට ගිහිල්ලා රංගපාන්න ඒක ටිකක් ලේසි නෑ. ඉතින් ඒක මම හිතන්නේ ඒ අභ්‍යාසය තාම සාර්ථකව කරලා තියෙනවා. ඉතින් අර ස්ත්‍රීන්ගේ පැත්තෙන් ගත්තොත් ඇත්තටම ඒ ස්ත්‍රීන් ඒ කියන්නේ විවිධ ප්‍රදේශ විවිධ මේ ස්තරවල මේ දුක් විඳින ස්ත්‍රීන්ව යා නියෝජනය කරලා තියෙනවා මේ විවිධ අවස්ථාවන් වල. ඒක මේ මම හිතන්නේ විශිෂ්ට එකක්. ඉතින් ඇත්තටම ගත්තොත් එයා චිත්‍රපට ලංකාවේ මම හිතන්නේ වැඩිම චිත්‍රපට ගානකට සම්බන්ධ වෙච්ච නිලිය. ඒතර එයාට තමයි මම හිතන්නේ ලංකාවේ පළවෙනියටම ඔය එයා දැන් ලොකු ළමෙක් චිත්‍රපටයට තමයි එයාට පළවෙනි ජාත්‍යන්තර සම්මානය හම්බෙන්නේ. එයා තමයි ලංකාවේ ජාත්‍යන්තර සම්මානයකට පාත්‍ර වෙච්ච පළවෙනි නිලිය. ඒක හරිය ලස්සනයි ඒ කාලේ මාළිනී මේ එයා දැන් ලොකු ළමෙක් රංගපාන කාලේ තාම ලස්සන කාන්තාවක්. ඒතකොට ඒක මේ එයා ප්‍රතිරාජ්‍යයටත් සාධාරණයක් කරමින් තාම ලස්සනට ඒක රංගපානවා. ඉතින් ඒ වගේ මේ විවිධ තැන්වල එයා මේ රංගපාලා තියෙනවා ඒ විදිහට ඒ චරිතවලට සාධාරණයක් කරමින්. ඉතින් මම හිතන්නේ එයා තාම හිතන්නේ මේ ඇය මේ ලංකාවේ ඇත්තටම මේ සිනමාව කියන එක ගත්තොත් ඇය නැතුව මේ සිනමාව කතා කරන්න බෑ. මට මතකයි අපි අපේ පාසලේ කලාවුල තියද්දී අපි අපේ තේමා විදිහට ගත්තේ 70 දශකයේ. එතකොට අපි 70 දශකයේ කියලා මේකට අපි මේ විලාසිතාවන් බලද්දි මට මතකයි අපි ඉස්කෝලේ කම්පියුටර් ලැබ් එකෙන් තමයි ෆොටෝස් බැලුවේ කාලේ. එතකොට අපි බැලුවේ මාලිනී ෆොන්සේක මහත්මිය අඳපු ඇඳුම්.
මොනවද ඒ කාලේ ඇය චිත්‍රපටවලදී ඇඳපු ඇඳුම් කොහොමද ඒගොල්ලන්ගේ කොණ්ඩ මෝස්තර ඒ දේවල් තමයි අපි බැලුවේ. මට මතකයි අපේ පාසලේ ගුරුවරියක් එතකොට එතන ඉඳලා කිව්වා මේ ඇය තමයි ඉන්න නිහතමානීම නිලිය මේ මෑ තරම් නිර්හංකාර හරි මනුස්සකමේ මිනිස්සුන්ට සලකන නිලියක් නැහැ කියලා තමයි ඒ වෙලේ කිව්වේ. හරි ලස්සනට ඒ වෙලේ මේ මානි ෆොන්සේකා මහත්මිය ගැන අපිට කිව්වා ඒ වෙලේ අදහස් ටිකක් බලපු චිත්‍රපටිත් එක්ක. ඉතින් මට මතකයි අපි විලාසිතා කියලා කියද්දි ටක් ගාලා අපිට මතක් වුණේ මානි ෆොන්සේකා මහත්මිය. ඒ කාලේ චේතනාට හිතුනේ නැද්ද මේ ඒ කාලේ කොච්චර ඒ විලාසිතා බලද්දී කොච්චර ලෞකික සමාජයක් ලංකාවේ තිබ්බද කියලා. ඒ විලාසිතා බලද්දී 70 දශකයේ 60 70 දශකවල කොතරම් ලෞකික සමාජයක් කොතරම් දැන් වගේ තියෙන විලාසිතා කොච්චර තිබ්බද කියන එක පෙවුන්නේ නැද්ද? ඒ කියන්නේ සිනමා වලට භාවිතා කරපු ඒවා. විලාසිතාවන් ගැන කිව්වොත් මට මතකයි මං ඉස්කෝලේ A level කරන කාලේ අපේ තිබ්බ කලාදිනයක්. ඒ කලාදිනේ අපේ තේමාව වුණේ 70 දශකෙ. එතකොට අපිට 70 දශකේ විලාසිතාවන් ගැන අපිට අවබෝධය ගන්න අපිට මොනවද තිබ්බේ දවස්වල තිබ්බ විලාසිතාවන් ගැන කියලා බලද්දී අපි කරේ මානි ෆොන්සේකා මහත්මිය ඇඳපු ඇඳුම් ඒ චිත්‍රපටවල ඇඳි මොනවද කියන ඒවා ඒගොල්ලන්ගේ කොහොමද කොණ්ඩ විලාසිතාවන් ඒ දේවල් තමයි අපි බැලුවේ. මට හොඳට මතකයි අපි ඒ වෙලේ ඉස්කෝලේ හිටියේ කම්පියුටර් ලැබ් එකේ. කම්පියුටර් ලැබ් එකේ අපි ෆොටෝස් බලද්දී එතන ළඟ හිටපු අපේ ගුරුවරියක් කිව්වා මේ ඇය තරම් නිහතමානී නිලියක්, ඇය තරම් නිර්හංකාර නිලියක් නැහැ සහ ඇය තරම් දක්ෂ නිලියකුත් නැහැ. ඉතින් එයා කිව්වේ ඒක වෙනමම යුගයක්. ඇය තිබ්බ එක අදහස් සහ ඇය පිළිබඳව කියන්නේ මානි ෆොන්සේකා මහත්මිය පිළිබඳව මතකයන් කීපයක් කිව්වා. ඉතින් ඒවත් එක්ක මම හිතනවා මේ විලාසිතාවන් ඒ කාලවකවානුවේ විලාසිතාවන් ගැන කිව්වොත් අපිට මතක් වෙන්නේ එතුමියම තමයි. ඒ කියන්නේ වුන් බිහි කරා වෙනමම විලාසිතාවන් ඒ දේවල්. ඉතින් ඒ මට හිතෙනවා ඒගොල්ලන්ම ඒ කියන්නේ එතුමිය ගැන කෙලින්ම ලොකු පුරාවෘත්තයක් හැම පැත්තෙම. මෙතන සිද්ධච්ච කතාබහෙන් අපිට තේරෙන කාරණයක් තමයි මාල්නී ෆොන්සේකා මහත්මිය කෙතරම් ජනතා ආකර්ෂණයක් දිනාගත්තද කියන එක. ඇයගේ විලාසිතාවන් අනුකරණය කිරීමට පවා ඒ කාලේ හිටපු ජනතාව තෝරාගෙන තියෙන. ඉතින් කෙතරම් ජනතා ආකර්ෂණයක් ඇයට හිමීද කියන එක අපිට පෙනී යන කාරණයක්. ඔව් දැන් මේ මට මතක් වෙනවා දැන් අපි කුඩා කාලේ අර මතක හිටින එකකට අපිට ඒ පොඩි කාලේ දැනුච්ච එකක් තමයි ඔය විජයමාලනී කියන එක. මොකද අපේ මේ මහප්පා කෙනෙක් හිටියා. එයාගේ කාමරේට එබුණාම තනිකරම තියෙන්නේ පේපර් ආටිකල් මේ කියන්නේ ෆොටෝස් කියන්නේ විජයමාලනී එච්චරම තමයි ඒ කාමරේ තියෙන්නේ. ඉතින් අපිට අර ඒවා දැකලාමද කොහෙද ඉස්සර තිබ්බේ බ්ලැක් ඇන්ඩ් වයිට් නේ හැම එකම ෆොටෝ වනම්මනන් ටික. ඉතින් ඒක කොච්චර දැන් අපිටත් ඒක දැනලා තියෙනවා. දැන් අපිට මේ කියන්නේ මේ ඒ ෆොටෝස් දැක්කහම ඒ කියන්නේ මාල්නී ෆොන්සේකාගේ ඇස් කොණ්ඩේ අර දකුණු ආසියාවේ දැන් අපේ ඕනම පිරිමියෙක්ගේ දැන් මේ දකුණු ආසියානු කලාපීය ගැහණිය කියලා එකක් තියෙනවනේ. අපි මවාගත්ත එකක් අපි යටිහිතේ කොහොමත් එහෙම ගෑනු කෙනෙක් ඉන්නවා. මොඩර්න් ගෑනු කෙනෙක්ට කැමති වුණාට අපි යටිහිතින් අර දකුණු ආසියාවේ ගෑනට තමයි අපි යටිහිතින් ආදරය කරන්නේ කියන එක ඒ කාලේ තරුණයන්ගේ තිබුණා. මම ඒක හොඳට දැකලා තියෙනවා. ඒ කියන්නේ අපිට උනත් මේ කවදා හරි කියන්නේ මේ කාලේ දැනෙච්ච එකක් තමයි මේ අන්න එහෙම ඥාන පරාණයක් කෙල්ලෙක්. ඒ කියන්නේ ඒ මාල්නී ෆොන්සේකා වගේ මූණ තියෙන කොණ්ඩේ වගේ තියෙන ඒ වගේ අනිත් එක එයාගේ තිබුණා මේ භාෂා හැසිරීම වල හරිම අහිංසක එන ඒක ඇතුලෙන් එනවා මේ අවංක විජයගෙත් තිබුණා මට ඇහිලා තියෙන ඒවත් එක්ක. ඉතින් අර ඒ කියන්නේ ඉන්නේ එහෙම ගෑණියෙක්ව පතපු පිරිමි මම කියන්නේ එහෙම උන්මාදයක් තිබුණා කියන එක ලංකාවේ කියන්න පුළුවන්. ඒ මේ වෙනකන් ගත්තාම කියන්න බල ඉස්සරහ කතාව නැතුණාට දැන් මේ වෙනකන් අපිට කතා කරොත් කෙටියෙන්ම කිව්වොත් ඒක කියන්නේ ලාංකීය පිරිමි සනුහරේම ක්‍රෂ් එක විදිහට තමයි මට හඳුන්වන්නේ. දැන් ඇත්තටම එයා ඔය දකුණු ආසියානු කතාව ගහම ඇත්තට මාල්නීට පුළුවන් වෙනවා මේ ඉන්දියාවේ චිත්‍රපටයක පවා රඟපාන්න. සමහර ඉන්දියාවේ මැගසින් වල පවා එයා ඉඳලා තියෙනවා කවරේ ඡායාරූපයේ. එතකොට මේ ශිවාජි ගණේෂන් වගේ ඉතාම මේ ජනප්‍රිය මේ විශාල නළුවෙක් සමග එයාට පුළුවන් වෙනවා රඟපාන්න මේ පයිලට් ප්‍රේමනාත් චිත්‍රපටි. එතකොට ඒ වගේ මේ මම හිතන්නේ හැමතැනම මේ සිනමාව දිග්විජය කරන්න පුළුවන් වෙලා තියෙන අපි මේ ලොකු දෙයක් නේ. අර ජනාධිපතිතුමත් කියලා තිබ්බා වගේ මේ සිනමා රංගන පාසලක් නැති ලංකාවේ එයා නික්ම යන්නේ සිනමා රංගන විශ්වවිද්‍යාලයක් ලෙසින් කියලා. ඒ වගේ මේ කියන්නේ යා සෑහෙන එයාගේ අත්දැකීම් වලින්
සහ එයාගේ තියෙන මේ ප්‍රතිභාවයෙන් සහ ඉගෙන ගැනීම. ඔය කියන නිහතමානීකම තියෙන ඉපේ ඉස්සෙල්ලම මොන හරි දෙයක් දැනගන්න. එතකොට ඒ හරහා මේ හැමොත් එක්කම වැඩ කරලා විවිධ ශානරයන් වල චිත්‍රපටවල වැඩ කරලා මම හිතන්නේ සෑහෙන්න මේ ඉතා විශාල ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට ගත්තාම ලෙස්ටර්ගෙන් පටන් අරගෙන මේ යසපාලිතලගෙන් පටන් අරගෙන අවසානයේ ප්‍රසන්නිතානගේ වගේ අය දක්වා සෑහෙන්න පරාසයක මේ අධ්‍යක්ෂකවරුන් සමග වැඩ කරලා තියෙනවා. ඒ වගේම දැන් අපිට එක්ක අවසාන කාලයේ රූප රචනයක් ගැන ඒවා ඊටාම් තරුණ නිර්මාණකරුවන්ගේ රූප රචනා. එතකොට ඒවටත් ඇය දායක වෙලා තියෙනවා. ටෙලි නාට්‍යෙත් ඇය ඉඳලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඇය සෑහෙන්න ජාතික වශයෙන් වැදගත් කාර්යභාරයක් තමයි මේ කියන්නේ එයාගේ ශාස්ත්‍රය ඇතුලේ කරලා තියෙන්නේ. තව මෙහෙමයි දැන් ඔය අපිට මතක ඉතිහාස මේ ෆිල්ම් කියන්නේ චිත්‍රපටයක බලපුවම අපිට දැන් අපේ කාලේ වෙද්දී ඉන්දියානු ෆිල්ම් මේ චිත්‍රපට වලට තමයි ගොඩක් නැඹුරුලා හිටියේ. මොකද 80 ගණන් වලින් පස්සේ මගේ දේශපාලන ප්‍රශ්නත් සහ විවෘතාර්ථික කතන්දරත් එක්ක ලංකාවේ සිනමාව කඩාගෙන යනවා. ඒතර අපිට ළඟම තිබ්බ එක තමයි ඉන්දියානු සිනමාව. අපිට මතකයි මට මතකයි අපි කුඩා කාලේ මේ හින්දි ෆිල්ම් තමයි අපි ඇත්තටම බැලුවේ. සිංහල ෆිල්ම් මේ ආවෙත් නැති තරම් ආවත් ඒව නිකන් ඉස්සර උඩට ආවේ නැහැ. ඒතකොට අපිට කාවැද චිත්‍රපට ටිකක් තිබ්බ ඉන්දියාවේ මధుර ඩික්සික් වගේ අපිට නිකන් හොඳටම ක්‍රෂ් වෙච්ච චරිත. ඒවට ඒකට හරිය ඒ කියන්නේ ඒව එතකොට ඒ කාලේ ඒ වගේ යුගවලද ඊට පස්සේ මధుරකින් පස්සේ වුන් ආශ්වාරය රායනවා. ඊට පස්සේ ඔහොමම ඒකට රිප්ලේස් වෙන්න කට්ටිය ඕන තරම් හිටියා. නමුත් ලංකාවේ ඔය මාළිනී චරිතයෙන් පස්සේ ඒක සිනමාවේ කඩාවැටීමද නිර්මාණ කිරීමට පිරිස නැති වෙච්ච එකද දන්නේ. කොහමද මේ රිප්ලේස් වෙන ප්‍රමාණය අඩු වුණා. එතනින් කියන්නේ ඒකම තමයි අපිට මම හිතන්නේ මාළිනී මොසක මහත්මිය වටින්නේ. ඉතින් ඒ වගේ ඇත්තටම මම හිතන්නේ ජාතික වශයෙන් වැදගත්කමක් තියෙන කෙනෙක් තමයි මාළිනී ෆොන්සේකා කියන්නේ. ඉතින් මම හිතන්නේ තමන්ගේ ශාස්ත්‍රයක තාම ජාතික වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙන් සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. ඉතින් මේ විශේෂයෙන්ම ඇත්තටම ලංකාවේ සිනමාව ජාත්‍යන්තර තලයේ රඳවන ජාත්‍යන්තර තලයේ මේ සලකුණු කරපු අධ්‍යක්ෂකවරු ගණනාවක ඇය ඒ නිර්මාණවල ඇය ප්‍රධාන චරිතය රඟපාලා තියෙනවා. විශේෂයෙන් ලෙස්ටර්ගේ ප්‍රධාන සම්මානීය චිත්‍රපටවල ඇය ප්‍රධාන චරිතයට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මේ පතිරාජකෙත් ඒ වගේමයි. ඒ වගේම මේ තවත් ප්‍රධාන අධ්‍යක්ෂකවරුන්ගේ ප්‍රසන්නගේ ආකාශ කුසුම දක්වාම මේ ඇය මේ රංගනය කරලා තියෙනවා. ඒ හරහා ලංකාව සෑහෙන්න මේ ලංකාවේ නම සලකුණු කරන්න සමත් වෙලා තියෙනවා මේ ජාත්‍යන්තර වශයෙන්. ඉතින් මම හිතන්නේ ඇය තමයි ඇය ගත්තොත් ඇත්තටම ප්‍රධානම නිලියක් විදිහට ලංකාවේ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වෙච්ච පළවෙනි නිලිය. එයා දැන් ලොකු ළමෙක් චිත්‍රපටයේ එකත් පතිරාජකෙ. ඉතින් ඒක ඊටාම හොඳ රංගනයක් ඇය සිද්ධ කරනවා. ඉතින් සරල කම පෙන්වමින් ඒ කියන්නේ තාම ලස්සන කාලයේ මාළිනීගේ. එතකොට මේ ඒ වගේම තමයි ඉතින් මම හිතන්නේ මේ අය අවසන් කරන්නේ. ඒ අවසාන චිත්‍රපටය තුලත් ඇය ජාත්‍යන්තර සම්මානයකට පාත්‍ර වෙනවා ආකාශ කුසුම්හි චරිතය හරහා. එතකොට මේ ඒ වගේ විශාල ජනප්‍රියත්වයක් වගේම මේ අර සම්භාවනයකට පාත්‍ර වෙනවා මේ කලාකාර සිනමාව ඇතුළේ. ඉතින් ඒක මම හිතන්නේ විශාල දෙයක්. ඒ වගේම තමයි මේ චිත්‍රපට 140කට 150කට වගේ ප්‍රමාණයකට ලංකාවේ වැඩිම ප්‍රමාණයක් චිත්‍රපට වල රඟපාපු නිලිය විදිහටත් ඇය හැදින්වලා. ඉතින් ඒක කාන්තාවකට ඉතා විශාල අභියෝගයක්. ඒ වගේ ප්‍රමාණයක අවුරුදු 50කටත් අධික කාලයක් මේ ශාස්ත්‍රයක එක වගේ රැඳී සිටීම මම හිතන්නේ ඉතා විශාල අභියෝගයක්. ඉතින් මම හිතන්නේ අය එතන රාජ්‍ය ගෞරවයට පාත්‍ර වෙච්ච තැනැත්තියක් කියන එක තමයි මගේ අදහස. මේ විශේෂයෙන් ගාමිණී ෆොන්සේකා වගේ ඇයත් මම හිතන්නේ රාජ්‍ය ගෞරවයට පාත්‍ර වෙච්ච තැනැත්තියක් කියන එක තමයි මගේ අදහස.